Hi, welcome back to my YouTube channel. ගොඩක් අය කියලා තිබුණා මීඩියාවල තුන්වෙනි පාඩම සරලව කියා දෙන්න කියලා. එයාලා වෙනුවෙන් තමයි අද වීඩියෝ එක අරගෙන ආවේ. එහෙනම් අපි වැඩි කතාවක් නැතුව යමු අද අපේ වීඩියෝ එකට. මීඩියාවල තුන්වෙනි පාඩම ගත්තම මේක කොටස් තුනකින් හැදිලා තියෙන්නේ. කොටස් තුන ගත්තම sannivedana වර්ග, sannivedana ස්වරූප සහ sannivedana ආකෘති කියලා. මම මේක පාඩම් කරේ chart තුනක් ගහලා. එතකොට පාඩම් කරන්න ලේසි වගේම මතක තියාගන්නත් ලේසි. මම කොළ තුනක් අරගෙන තමයි chart තුන ගැහුවේ. ඔයාලත් කොළ තුනක් අරගෙන මං කියන විදිහට chart එක ගහගන්න. මුලින්ම sannivedana වර්ග කියලා මාතෘකාව දාලා වගුවක් ගහගන්න. මේ වගුව තුනට බෙදන්න. එතකොට අපිට මේ වගුවේ ලියන්න ඕන sannivedana වර්ගය, ලක්ෂණ, ප්‍රයෝජන කියලා. පළවෙනි sannivedana වර්ගය තමයි අන්තර්වර්තී පුද්ගල sannivedanaya. ඒකේ ලක්ෂණ පළවෙනි ලක්ෂණය සිතෙහිවත් මනස මූලික කොටගෙන සිදුවීම. දෙවෙනි ලක්ෂණය බහුපුද්ගල සම්බන්ධතාවයක් දක්නට නොලැබීම. තුන්වෙනි ලක්ෂණය උත්තේජන ප්‍රතිචාර තත්වයක් දක්නට ලැබීම. හතරවෙනි ලක්ෂණය ස්වසංකල්පයට අදාළ වීම. ඒකේ ප්‍රයෝජන ගත්තම ස්වසංකල්ප පෝෂණය, මතක තබා ගැනීමට හැකියවීම, තීරණ ගැනීමට පහසු වීම, පෞරුෂ වර්ධනය සිදුවීම. ඒ වගේ ප්‍රයෝජන අපිට ගන්න පුළුවන්. මේ විදිහට sannivedana වර්ගය ලක්ෂණ ප්‍රයෝජන ලියාගෙන යනකොට අපිට පාඩම් කරන්න ලේසි. මොකද එක්සෑම් වලට අපිට මේ වගේ ටොපික් එක පාඩම් කරන් ගියාම ඒකේ තේරුම දැනගෙන අපිට වචන ගලපලා විස්තර කරන්න අපිට ලේසි. දෙවෙනි sannivedana වර්ගය තමයි අන්තර්පුද්ගල sannivedanaya. ඒකේ ලක්ෂණ ගැන කතා කරොත් පළවෙනි ලක්ෂණය පුද්ගලයන් දෙදෙනෙකු අතර sannivedanaya සිදුවීම. දෙවෙනි ලක්ෂණය ප්‍රතිචාර හා ප්‍රතිපෝෂණය ක්ෂණිකව සිදුවීම. sannivedana බාධා අවම කරගත හැකි වීම. එතකොට හතරවෙනි ලක්ෂණය තාක්ෂණික බෙවලම් යොදාගත හැකි වීම. ප්‍රයෝජන ගැන කතා කරාම පළවෙනි ප්‍රයෝජනය තමයි අනෙකුත් වර්ගයන්ට සාපේක්ෂව පෙළඹවීමේ හැකියාව වැඩිවීම. දෙවෙනි කරුණ අන්තර් සම්බන්ධතා වර්ධනය කරගත හැකිවීම. තුන්වෙනි ප්‍රයෝජනය පහසුවෙන් අන්‍යෝන්‍ය අවබෝධය හා විශ්වාසය දිනා ගැනීමට හැකිවීම. හතරවෙනි එක වඩා තීව්‍ර සහවේදනයකට අවකාශය සැලසීම. ඊළඟ sannivedana වර්ගය තමයි සමූහ sannivedanaya. ඒකේ ලක්ෂණ ගැන කතා කරාම පළවෙනි ලක්ෂණය නිශ්චිත පොදු අරමුණක් ඔස්සේ ක්‍රියාත්මක වීම. දෙවෙනි ලක්ෂණය මුහුණට මුහුණලා sannivedanaya සිදුවීම. තුන්වෙනි ලක්ෂණය නායකත්වය හා අනුගාමිකත්වය දක්නට ලැබීම. හතරවෙනි ලක්ෂණය ඒකමාර්ගික මෙන්ම ද්විමාර්ගික ලෙසද දක්නට ලැබීම. සමූහ sannivedana ප්‍රයෝජන ගත්තම පළවෙනි ප්‍රයෝජනය තමයි සමාජීය පොදු කාර්යයන් වලදී ඉවහල් වීම. දෙවෙනි ප්‍රයෝජනය විවිධ මතිමතාන්තර අදහස් සහ යෝජනා දැන ගැනීමට හැකියාව ලැබීම. තුන්වෙනි එක පුද්ගල sannivedana කුසලතා වර්ධනය කරගත හැකිවීම. හතරවෙනි ප්‍රයෝජනය දැනුම හා සම්පත් ආදිය බෙදා හදා ගැනීමට හැකිවීම. ඊළඟ sannivedana වර්ගය මහජන sannivedanaya. මහජන sannivedanaya ලක්ෂණ පළවෙනි එක sannivedakaya හා ග්‍රාහකයා අතර සමීප සම්බන්ධතාවයක් නොමැති වීම. දෙවෙනි ලක්ෂණය sannivedakaya හා ග්‍රාහකයා මුහුණට මුහුණලා sannivedanaya සිදු කිරීම. එතකොට තුන්වෙනි ලක්ෂණය පෙර දැනුවත් කිරීම ඇතුව නිශ්චිත ස්ථානයකදී sannivedanaya සිදු කිරීම. හතරවෙනි ලක්ෂණය සැලසුම් සහගතව සිදුවන sannivedanayak වීම. මහජන sannivedanaya ප්‍රයෝජන ගත්තම පළවෙනි එක කිසියම් ජන සමූහයක්
අරමුණක් සඳහා එකතු වීම. දෙවෙනි ප්‍රයෝජනය කිසියම් මතයක් නිර්මාණය කිරීමට හේතු වීම. තුන්වෙනි ප්‍රයෝජනය ප්‍රතිරූප ගොඩනංවා ගැනීමට උපකාරී වීම. හතරවෙනි ප්‍රයෝජනය විවිධ පාර්ශවයන්ගේ අවධානය දිනා ගැනීමට හැකිවීම. ඊළඟ sannivedana වර්ගය ජන sannivedanaය. ජන sannivedanaයේ ලක්ෂණ ගැන කතා කරාම පළවෙනි ලක්ෂණය වෘත්තීය sannivedakයන් සිටීම. දෙවෙනි ලක්ෂණය තාක්ෂණික මෙවලම් භාවිතය අනිවාර්ය වීම. තුන්වෙනි ලක්ෂණය බහුවිධ දොරටුපාලකවරුන්ගේ ක්‍රියාකාරීත්වයට යටත් වීම. හතරවෙනි ලක්ෂණය බහුවිධ ග්‍රාහකත්වයකින් යුක්ත වීම. ජන sannivedanaයේ ප්‍රයෝජන ගැන කතා කරාම පළවෙනි එක ප්‍රජානනය. ප්‍රජානනය කියන්නේ දැනුම ලබා දීම. දෙවෙනි එක අපසරණය. අපසරණය කියන්නේ විකල්ප වෙත යැවීම. තුන්වෙනි එක සමාජ උපයෝගීතාව. සමාජ උපයෝගීතාව කියන්නේ සමාජ සම්බන්ධතා ඇති කර ගැනීම. ඒතර හතරවෙනි එක නිෂ්කර්ෂණය. පුද්ගලයන්ගෙන් හා කාර්යවලින් ඉවත් වීම. එතකොට අවසාන sannivedana වර්ගය අතත්ත්‍ය sannivedanaya. අතත්ත්‍ය sannivedanaයේ ලක්ෂණ ගත්තම පළවෙනි එක කාර්යක්ෂමව sannivedanaya සිදුවීම. දෙවෙනි එක භෞතික ඉඩකඩ අවශ්‍ය නොවීම. තුන්වෙනි එක අඩු පිරිවැය. හතරවෙනි එක ආරක්ෂිත බව. අතත්ත්‍ය sannivedana ප්‍රයෝජන ගත්තම පළවෙනි එක අධ්‍යාපන කාර්ය සඳහා ඉවහල් වීම. දෙවෙනි එක සම්බන්ධතා ගොඩනගා ගැනීමට පහසු වීම. තුන්වෙනි එක ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගැනීම. හතරවෙනි එක ව්‍යාපාර කටයුතු සාර්ථකව සිදු කර ගැනීමට හැකිවීම. මම හිතනවා දැන් ඔය chart එක බැලුවම ඔයාලට sannivedana වර්ග ටික හොඳට පාඩම් කරගන්න පුළුවන් වේවි කියලා. දැන් අපි කතා කරමු sannivedana ස්වරූප කොහොමද අපි chart එකකට ගන්න කියලා. තවත් කොලයක් අරගෙන ඔයාලා sannivedana ස්වරූප කියලා මාතෘකාව දාලා පළවෙනි එක වාචික sannivedanaya කියලා දාලා මං කියන විදිහට ඔයාලා ලියා ගන්න. වාචික sannivedanaya කියන්නේ කිසියම් භාෂාවක පවතින ශබ්ද රටා සහ වචන රටා භාවිතා කරමින් සිදු කරන sannivedanaya තමයි වාචික sannivedanaya කියලා කියන්නේ. ඒකේ කාර්යයන් ගැන කතා කරාම පළවෙනි එක ඉගැන්වීම, උපදෙස් දීම සහ මඟ පෙන්වීම. දෙවෙනි එක පුද්ගලයන් අතර තොරතුරු හුවමාරු කර ගැනීම. තුන්වෙනි එක විවිධ කාර්යයන් ඉටු කර ගැනීම. හතරවෙනි එක සිතෙහි ඇතිවෙන භාවයන් ප්‍රකාශය කිරීම. වාචික sannivedanaයේ කුසලතා ගත්තම පෙර සූදානම, වාක්කෝෂය පුළුල් කර ගැනීම, යෝග්‍ය භාෂාවක් භාවිතා කිරීම, වගකීමෙන් යුතුව වචන භාවිතා කිරීම අපිට ගන්න පුළුවන්. දෙවෙනි sannivedana ස්වරූපය තමයි නිර්වාචික sannivedanaya. නිර්වාචික sannivedanaya කියන්නේ ලිඛිත හෝ කථන වචන භාවිතයෙන් තොරව එක් පුද්ගලයෙක් විසින් තවත් පුද්ගලයෙක් වෙත තොරතුරු ඉදිරිපත් කිරීම තමයි නිර්වාචික sannivedanaya කියලා කියන්නේ. ලක්ෂණ ගැන කතා කරාම පළවෙනි ලක්ෂණය තමයි කාර්යක්ෂමව sannivedanaya සිදු කරගත හැකි වීම. දෙවෙනි ලක්ෂණය රීතියක් හෝ පිළිවෙලක් නොමැති වීම. තුන්වෙනි එක මනෝභාවයන් වඩා සාර්ථකව ප්‍රකාශ කිරීමට හැකි වීම. භාවිතා කිරීම සරල වීම. ඊට පස්සේ අපි කතා කරමු කතන sannivedanaya ගැන. කතන sannivedanaya කියන්නේ මුවින් පිටවෙන වචන හා ශබ්ද අනුසාරයෙන් විවිධ අර්ථ ජනනය කිරීම තමයි කතන sannivedanaya කියලා කියන්නේ. කතන sannivedanaya වර්ධනය වීමට හේතු වන කරුණු ගැන කතා කරාම පළවෙනි එක කියවීම, දෙවෙනි එක දක්ෂ කතිකයන්ගේ කතා අනුකරණය කිරීම, සමූහයක් ඇමතීම, හඬ නගා උච්චාරණය කිරීම. කතන sannivedanaya ලක්ෂණ කතා කරාම පළවෙනි එක නිරායාසයෙන් සිදුවීම, ස්වභාවික වීම, අන් අයට පහසුවෙන් අවබෝධ කරගත හැකි වීම සහ නිර්වාචික sannivedanaයෙන් උදව් ලබාගත හැකි වීම අපිට පෙන්වා දෙන්න පුළුවන්. ඊළඟට ගමු රූපණ sannivedanaya. රූපණ sannivedanaya කියන්නේ ක්‍රියාකාරකමක් වශයෙන් හෝ වෘත්තියක් වශයෙන් යම් රංගනයක යෙදෙනවා නම් ඒකට තමයි රූපණ sannivedanaya කියලා කියන්නේ. මෙම කුසලතාවය වර්ධනය වෙන්න හේතු වන කරුණු ගත්තම පළවෙනි එක
රූපණ අවස්ථා නිරීක්ෂණය. දෙවෙනි එක අනුකරණය. තුන්වෙනි එක විවිධ sannivedana අවස්ථා රූපණයෙන් ඉදිරිපත් කිරීම. තුන්වෙනි එක විවිධ අවස්ථා අනුව රූපණයේ වෙනස් වන ආකාරය අවබෝධ කර ගැනීම. රූපණයේ තියෙන සතර අභිනයයන් නම් කරන්න කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඔයාලා ඒකත් දැනගන්න ඕන. පළවෙනි එක ආංගික අභිනය, දෙවෙනි එක සාත්වික අභිනය, තුන්වෙනි එක ආහාර අභිනය, හතරවෙනි එක වාචික අභිනය. ඊළඟ sannivedana ස්වરૂපය ශ්‍රව්‍ය sannivedanaya. ඒකෙන් කියන්නේ සවන් දීම පදනම් කරගත් ශබ්ද මාදයේ ඕනෑම වර්ගයක සම්ප්‍රේෂණ ස්වરૂපයක් කියලා අපිට මේ ශ්‍රව්‍ය sannivedanaya හඳුන්වන්න පුළුවන්. මෙම කුසලතාවය වර්ධනය වෙන්න හේතු වන කරුණු ගත්තම පළවෙනි එක මනමින් සවන් දීම, විවිධ හඬවල් වෙන්කර හඳුනා ගැනීම, ශ්‍රව්‍ය sannivedana අවස්ථා අධ්‍යයනය, විවිධ ශබ්ද භාවිතා කරමින් නිර්මාණ කිරීම අපිට ගන්න පුළුවන්. ඊළඟ sannivedana ස්වરૂපය දෘශ්‍ය sannivedanaya. ඒකෙන් අදහස් කරන්නේ ඇස උපයෝගී කොටගෙන දැකීමෙන් හා බැලීමෙන් අදහස් හා තොරතුරු එක්රැස් කර ගැනීම දෘශ්‍ය sannivedana විදිහට අපිට කියන්න පුළුවන්. මෙම කුසලතා වර්ධනය වෙන්න ඕන කරුණු ගත්තම පළවෙනි එක රූප මනමින් දැකීම, රූප මනමින් හඳුනා ගැනීම, අධ්‍යාපන කාර්ය සඳහා රූප භාවිතා කිරීම, දෘශ්‍ය sannivedana අංග භාවිතා කිරීමෙන් නිර්මාණ කිරීම. ඊළඟ sannivedana ස්වરૂපය තමයි විධිමත් sannivedanaya. විධිමත් sannivedanaya කියලා කියන්නේ sannivedakaya පැහැදිලිව හඳුනාගත හැකි sannivedana අවස්ථාවලට තමයි විධිමත් sannivedanaya කියලා කියන්නේ. ලක්ෂණ ගැන කතා කරාම පළවෙනි ලක්ෂණය තොරතුරු මූලාශ්‍රය පැහැදිලි වීම. දෙවෙනි ලක්ෂණය නිශ්චිත න්‍යාය පත්‍රයකට අරමුණකට අනුව සිදුවීම. ඊළඟ එක සාපේක්ෂව තොරතුරු වල විශ්වාස බව වැඩිවීම. හතරවෙනි එක සංදේශ විකෘති වීමට ලක්වීමේ ඉඩකඩ අවම වීම. ඊළඟ sannivedana ස්වરૂපය තමයි අවිධිමත් sannivedanaya. ඒකේ අදහස ගත්තම මූලාශ්‍රය පැහැදිලිව හඳුනා ගැනීමට නොහැකි වෙන sannivedana අවස්ථා තමයි අවිධිමත් sannivedanaya කියලා හඳුන්වන්නේ. මේකේ ලක්ෂණ ගැන කතා කරාම පළවෙනි ලක්ෂණය නිශ්චිත වේලාවක්, නිශ්චිත කාලයක්, නිශ්චිත ස්ථානයක් දක්නට නොලැබීම. ඊළඟ එක තොරතුරු මූලාශ්‍රය පැහැදිලි නොවීම. තුන්වෙනි එක සංදේශ විකෘති වීමට ලක්වීමේ ඉඩකඩ වැඩිවීම. හතරවෙනි එක නිශ්චිත න්‍යාය පත්‍රයක් අරමුණක් නොමැති වීම. ඊළඟට MCQ වලට අහන්න පුළුවන් මේ අවිධිමත් sannivedanaya තියෙනවා දාම හතරක්. ඒ දාම හතර ඔයාලා ලියා ගන්න පොඩ තැනකින් ලියා ගන්න. ඕපාදූප දාමය, තනි දාමය, සම්භාවිතා දාමය, පරිෂද දාමය. මේව සාමාන්‍ය MCQ වලට අහන්න පුළුවන්. ඒ නිසා පාඩම් කරලා තියාගන්න. ඊළඟ sannivedana ස්වરૂපය ලිඛිත sannivedanaya. ලිඛිත sannivedanaya කියලා කියන්නේ භාෂාව හා සංකේත මගින් තොරතුරු ඉදිරිපත් කිරීම තමයි මේකෙන් අදහස් කරන්නේ. ලක්ෂණ ගැන කතා කරාම ව්‍යාකරණ තිබීම, අක්ෂර වින්‍යාසයක් තිබීම, විරාම ලක්ෂණ යෙදිය යුතු වීම, අකුරු වලට හැඩයක් තිබීම අපිට ගන්න පුළුවන්. මෙම ලිඛිත sannivedana කුසලතාව වර්ධනය වෙන්න හේතු කරුණු මොනවද කියලා ඇහුවොත් ලිවීමේ කුසලතා හඳුනා ගැනීම, සාක්ෂරතා හැකියාව, පොතපත කියවීම, නිර්මාණශීලීත්වය වර්ධනය කර ගැනීම අපිට ගන්න පුළුවන්. මම දැන් ඔයාලට sannivedana වර්ග ටිකයි sannivedana ස්වરૂප ටිකයි සරලව chart දෙකකට දැන් ගහන්න කියලා දුන්නා. මං හිතනවා තියරි නෝට් එක කියවනවට වඩා මේ chart දෙක බැලුවට පස්සේ ඔයාලට චූටි හරි දෙයක් ඔළුවට යනවා කියලා. ඊළඟට දැන් අපි කතා කරමු sannivedana ආකෘති ටික කොහොමද අපි පාඩම් කරගන්නේ කියලා. මීඩියා වල තුන්වෙනි පාඩමේ, ඒ කියන්නේ මේ පාඩමේ අවසානම මාතෘකාව තමයි sannivedana ආකෘති කියලා කියන්නේ. සිලබස් එකට අනුව ඔයාලට sannivedana ආකෘති 4ක් ඉගෙන ගන්න තියෙනවා. මං ඒක කරේ කොලයක් ගත්තා. මම ඔයාලට දැන් මේ පැහැදිලි කරන්නේ මට බෝඩ් එකේ ඇඳලා පෙන්නන්න බැරි නිසා. ඒ නිසා ඔයාලා කොලයක් අරගෙන පළවෙනි පැත්තේ ලියන්න වගුවක් ගහලා sannivedana ආකෘතිය. ඊට පස්සේ දෙවෙනි පැත්තේ ලියන්න එහි ලක්ෂණ කියලා. මොකද සාමාන්‍ය එක්සෑම් එකට පේපරේ යහන්නේ
sannivedana ආකෘතියේ නම දීලා කරුණු 4කින් විස්තර කරන්න කරුණු 3කින් විස්තර කරන්න වගේ තමයි ප්‍රශ්න අහන්නේ. ඒ නිසා ඔයාලා මේ විදිහට කරාම ප්‍රශ්න ටික හරියට ලියා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. පළවෙනි sannivedana ආකෘතිය තමයි ඇරිස්ටෝටල් ආකෘතිය. ඔයාලා මං කිව්ව ආකෘතිය තියෙන තැනින් ආකෘතිය නම ලියලා ඔයාලා අනිවාර්යෙන් රූප සටහන අඳින්න. මොකද ඒක හොඳයි. කටු සටහනක් විදියට රූප සටහන අඳින්න. ඊට පස්සේ ලක්ෂණ පැත්ත ලියන්න මූලිකාංග 5ක් පිළිබඳව අවධානය යොමු කිරීම. දෙවෙනි ලක්ෂණය ඒකමාර්ගික ආකෘතියක් වීම. තුන්වෙනි ලක්ෂණය ප්‍රතිචාර ප්‍රතිපෝෂණය සඳහන් නොවීම. හතරවෙනි ලක්ෂණය නූතන සංකීර්ණ sannivedana ක්‍රියාවලිය විවරණයට ප්‍රමාණවත් නොවීම. ඊළඟ ආකෘතිය තමයි හැරල්ඩි ලැස්සෙල් ආකෘතිය. ඒකේ ලක්ෂණ රේඛීය sannivedana ආකෘතියක් වීම, ප්‍රතිපෝෂණය පිළිබඳ අවධානය යොමු කර නොතිබීම, sannivedana බාධා දක්වා නොතිබීම, ග්‍රාහකයාට වැඩි අවධානයක් යොමු කොට නොතිබීම. ඊළඟ ආකෘතිය ශ්‍රාම්-මොස්කුට් ආකෘතිය. ඒකේ ලක්ෂණ රේඛීය නොවන චක්‍රීය ආකෘතියක් වීම. දෙවෙනි ලක්ෂණය sannivedakaya මෙන්ම ග්‍රාහකයාද වැදගත් වීම. තුන්වෙනි ලක්ෂණය sannivedana අඛණ්ඩ ක්‍රියාවලියක් ලෙස පැවතීම. හතරවෙනි ලක්ෂණය ප්‍රතිපෝෂණයද ඇතුළත් වීම. ඊළඟ sannivedana ආකෘතිය, ඒ කියන්නේ අවසාන sannivedana ආකෘතිය ෂැනොන් වීවර් ආකෘතිය. ඒකේ ලක්ෂණ රේඛීය ආකෘතියක් වීම, ප්‍රතිපෝෂණය පිළිබඳ අවධානය යොමු කිරීම, සම්ප්‍රේෂණ හා ප්‍රතිග්‍රහණ ක්‍රියාවලිය විග්‍රහ කිරීම, තාක්ෂණික දෘෂ්ටි කෝණයකින් sannivedana ක්‍රියාවලිය විමසා බැලීම. මේ විදිහට එනම් sannivedana ආකෘති ටිකත් මම සරලව chart එකකට අරගෙන දුන්නා. දැන් ඔයාලට sannivedana වර්ග ස්වරූප සහ ආකෘති ටික අමාරු වෙලා පාඩම් කරගන්න ඕනේ නැති වෙයි කියලා මම හිතනවා. එහෙනම් අද වීඩියෝ එක පටන් ගත්ත වෙලේ ඉඳන් අවසන් වෙනකන් බලන් ඉඳපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා නොදන්න යාළුවෙක්ට share කරලා ඊළඟට අවශ්‍ය මොන පාඩම්ද කියලා කමෙන්ට් කරලා දිගටම මාත් එක්ක හැමදාමත් එකතු වෙලා ඉන්න කියලා ආදරයෙන් මතක් කරනවා. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් විනා වෙලා හොඳට පාඩම් වැඩ කරලා පරිස්සමින් ඉන්න කියලා ආදරයෙන් මතක් කරනවා. එහෙනම් bye bye.